ආසාවට ඔන්ලයින් එන්න බෑ බලන තැන චොක්ලට් බ්‍රවුනි පුඩිමක් අරගෙන. මේකේ රස ගැන නම් මං වැඩි දෙයක් කියන්නේ නෑ. මොකද ඔයා මේක හදලම බලන්න ඕනේ. එක දෙයක් කියන්නම් හැබැයි මේක වයිරල් වෙලා තියෙන නම් නිකන් නෙවෙයි හොඳේ. මුලින්ම බෝල් එකකට සීනි දාගන්න ඕනේ. මේකට සුදු සීනි ගන්න. රතු සීනි තමයි හැබැයි එදා මං ගාව තිබුණේ. ඊළඟට බිත්තරයක් දාගෙන විනාඩි 3-4ක් විතර මේක අපි බීට් කරගන්න ඕනේ. මේ දෙක හොඳට බීට් වුණාම අන්තිමට මේ වගේ ලා පාට වෙන්න පෙන ගතියට තියෙනවා. දැන් මේකට කොකෝවා කුඩු නැත්නම් ඉතින් චොක්ලට් කුඩු කියලාත් කියනවනේ. ඒවයි තව පාන් පිටි ටිකයි දාගන්න ඕනේ. දේවල් ඕන ප්‍රමාණත් එක්කම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. තප්පර 20ක් විතර බීට් කරගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ අපි මේකට වැනිලා ඒ වගේම දිය කරගත්තු බටර් ටික දාගමු. බටර් දාගනිද්දි නම් හොඳටම නිවිලා තියෙන්න ඕනේ. ඒ නිසා කලින්ම බටර් ටික දිය කරගෙන තියාගන්න. තප්පර 15ක් විතර හොඳට බීට් කරගත්තට පස්සේ දැන් මේක අපි බටර් ගාලා ලෑස්ති කරගත්තු භාජනයකට දාගමු. පුඩින් එක දාගත්තු භාජනයට වඩා ටිකක් ලොකු කේක් පැටියකට උණු වතුර දාලා මේ විදියට තියාගන්න ඕනේ. වීඩියෝ කරන ඇන්ගල් එකට ඔයාට පේන්නේ වතුර ගොඩක් තියෙනවා වගේ නේද? ඒත් මේකේ භාගයකටත් වඩා අඩුවෙන් තමයි මම දැම්මේ. විනාඩි 30ක් 35ක් වගේ වෙලාවක් බේක් කරගන්න ඕනේ. මට නම් රස බලනකම් ඉවසිල්ලක් තිබුණේ නැහැ. try කළාම රස කොහොමද කියන්නකෝ.